ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් ආපහු යන්න ඕන අධිකරණයට. අධිකරණයෙන් දෙන ලද නියෝගයට අනුව කටයුතු නොකිරීම හේතු කොටගෙන උසාවියට අපහාස කිරීම. මේ දවස්වල කීප දෙනෙක් හිටියා හිරියේ එස්.බී ගියා, රංජන් ගියා. තුන සිරිවර්ධන වෙනවා. මතක තියාගන්න. ඒකට සිරිවර්ධන මහත්තයා සල්ලි දෙන්නේ නැත්නම් දිසංස්කර පිට බයක් තිබුණානේ කඳුකර මිනිස්සුන්ට ඒ දැමලා මගේ සෙනඟට විවිධ දේවල් දීලා ඒගොල්ලව බාල් කරගන්න පුළුවන් ඒගොල්ලෝගේ ඡන්ද වරකම් කරගන්න පුළුවන් කියලා ඒ මතේ මින් පස්සේ ඉවරයි. ඔවුන්ට අරක්කු දුන්න ගමන් ඔවුන් රැවටුණා කියලා හිතාගෙන හිටපු මම විශේෂයෙන්ම කියනවා කඳුකර සෙනඟගේ නායකයා කියාගෙන ඉන්න ජීවන් තොන්නමන් කවුරුණත් කමන්නේ මම බය නැතුව කියනවා උන්ට අභියෝග කරලා කියනවා අපේ දෙමළ ද්‍රවිඩ ජනතාව කඳුකර මිනිස්සු වෙනස්. සභාවේ ඝනපූර්ණයේ පැවති බැවින් විවෘත ඡන්දයක් පැවති අතර එහිදී ඡන්ද 10ක් ලබා ගැනීමෙන් ලංකා කම්කරු කොංග්‍රසයෙන් තරග කළ සභිකයා සභාපති ලෙස තේරීපත් වුණා. ලෝකයේ අනිත් රටවල් වල යුද්ධ කරන්නේ ওই විදියට නෙවෙයි. අපි දැක්කා ඉරාකයට බෝම්බ දාන හැටි. අපි දැක්කා ඇෆ්ගනිස්තානයේ දාන බෝම්බ දාන හැටි. අපිට බර ආයුධ පාවිච්චි කරන්න බෑ. අපිට අද අහසින් ගිහිලා පහර දෙන්න බෑ. තුමියට සැලසුම් තුනක් කියන්න පුළුවන්ද මේ ජනතාවගේ ඒ කියන්නේ ජීවන තත්ත්වය නගා සිටවන්න සැලසුම් තුනක්. ඒ සැලසුම් තුන අවසානයේදී කොතනද ඒගොල්ලෝ මේ ක්‍රමයේ ඉතිහාසය ධම්ම දියත් වෙමින් අපි විවිධ අවස්ථාවල වරදාන වරප්‍රසාද හරහා මේ മന്ത്രിවරු බිලීබා ගැනීමේ සංස්කෘතියක් අපේ රටේ තිබෙනවා. ඒ නිසා මේ මොහොතේ කළුසල්ලි පමණක් නොවේ අපේ රටේ දේශපාලන සංස්කෘතියේ ප්‍රශ්නය. එයා අපි හිතන්නේ විවස්ථා අනපනත් වලින් පමණක් විසඳාගත හැකි වේවි කියලා. ඒ නිසා මේ රටේ ජනතාවට මේ මොහොත ඉතා හොඳින් අවධානයෙන් හිටියොත්, අවබෝධයෙන් හිටියොත් ජනතාවට තේරුම් ගන්න පුළුවන් තමන් දෙන ඡන්දයේ ගෞරවය සහ ආරක්ෂාව රකින්නේ කවුද? ඒ ගෞරවය සහ ඒ ඡන්දයේ ආරක්ෂාව රකින්න බැරි කිසි කෙනෙකුට ඉදිරියේදී අපේ රටේ දේශපාලන අවස්ථා නිර්මාණය නොකළ යුතු කෙනෙක්. ඒක තමයි අපේ අදහස. ඒ නිසා මේ දේශපාලන සංස්කෘතියේ පිරිහීම මෙතන පැති දෙකක් තිබෙනවා. එකක් සල්ලි අරගෙන තමන්ගේ മന്ത്രിතුරු අනිත් පැත්තට යන එක. දෙක සල්ලි දීලා ගන්න එක. අරක ගත්තොත් තනි පුද්ගලෙක් වැඩ. මට සල්ලි වුණා මම පැන්න. හැබැයි මේකේ තියෙන නරකම එක තමයි මොකද්ද? සල්ලි දීලා ගන්න දේශපාලන ව්‍යාපාර මොනවද? මිලදී ගන්න පුළුවන් කියලා විශ්වාස කරලා මිලදී ගැනීම හරහා ආණ්ඩුව හදන දේශපාලන ව්‍යාපාර මොනවද? ඒ නිසා මේ දේශපාලන සංසිද්ධියෙන් ඉතාම හොඳින් පෙන්වු කරලා තිබෙනවා මේ දේශපාලන කඳවුරු දෙකම මොකද්ද කියන එක බලන්න. ඒ දෙකම දෙක ඇතුළෙම ඉන්න කණ්ඩායම විකිණෙන්න සූදානම්. ඒ දෙකම විකිණෙන ඕන කෙනෙක් ගන්න සූදානම්. ඒ නිසා ඉතා හොඳින් අපේ රටේ දේශපාලන ඇති වී තිබෙන පරිහානියම ප්‍රතිඵලයක් තමයි මේ විකිණීම සහ මිලදී ගැනීම සිදුවන්නේ. මේ අවුරුද්දේ බදව ගන්න ඕනේ 30000ක්. හැබැයි උපාධිධාරීන්ට කියන්න ඕන රජයේ රස්ස බල ඉන්න එපා. රජයේ රැකියා දීමේ ආයතනයක් නෙමෙයි. ඒවට අපිත් වග කියන්න ඕන. ඒවට අපිත් වග කිය යුත්තෝ. අපි කිව්වේ උපාධිධාරීන් ඔක්කොටම ජොබ් දීපියව, පුරෝපියව කියලා සටන් කරලා පාරට බැලලා දැන් දුන්න දීමක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල කරන්න දෙන්නේ නැහැ උඹ. ප්‍රාදේශීය ලේකම්ලා තුමන්ලා කියනවා එන්න බෑ බදාදට ඇවිල්ලා ලස්සන කරලා යන්න. උඹලා ගෙදර ඉන්න එක වාසිය මෙහෙ එනවට වඩා මේ ආව පොඩි පෑන් එකක් හරි දාගන්න වෙනවා. ලයිට් එකක් හරි දාන්න වෙනවා. ඒ කියන්නේ මේ කතා කරන මමත් ඔබත් මේ රටේ කඩා වැටීමට වගකිව යුතුයි. මේ අවුරුද්දේ බද